මෙන්න මේක නම් මාරයි. හොඳ චීස් දාලා තියෙනවා නේ. මේ පාස්තා එක. පීසා බුෆේ. කොහමද කෑම? විශිෂ්ටයි. කොහමද කෑම? සුපිරි. කොහමද කෑම? විශිෂ්ටයි. අත විශ්වයි සර්. සර්. සුපිරි. සර්. සර්. Free like the sky, we rise so high. Love will lift us, never fall. Free like the sky, no more goodbye. In the night we hear the call. අද වීඩියෝ එකෙන් අපි ඔයගලන්ට අරගෙන එන්නේ අපේ ෆින්ලන්ඩ් සවාරියේ විස්තර. අපිත් එක්ක මේ ගමනට තව යාළුවෝ දෙන්නෙක් එකතු වුණා. අපිට මුලින්ම එස්තෝනියා වලට යන්න වුණා බස් එකෙන්. එතනින් ක්‍රූස් එකෙන් තමයි අපි ෆින්ලන්ඩ් යන්නේ. ඉතින් බස් එකේ අපිට පැය 5ක වගේ ගමනක් තමයි තිබ්බේ. සහ ක්‍රූස් එකේ පැය 2ක ගමනක් තමයි අපිට අපේ ගමනාන්තයට ළඟා වෙන්න තිබ්බේ. ලැට්වියා එස්ටෝනියා බෝඩ් එක පාස් කරනකොටම අපිට හම්බුණා පොලිස් චෙක් පොයින්ට් එකක්. මෙතනදී අපේ RP කාඩ් වගේම පාස්පෝර්ට් එකත් ඉන් ඩීටේල් චෙක් කරා. අපි යන්නේ මොකටද, කොච්චර දවසක් ඉන්නවද වගේ විස්තර අපෙන් ගොඩක් ඇහුවා. අපි දැන් ඉන්නේ ටාලින් හාබර් එකේ ටර්මිනල් A එක ඇතුලේ. මෙතනින් තමයි අපේ ක්‍රූස් එක අපිට ගන්න තියෙන්නේ. එතන ඉංග්‍රීසි තේරුවා. QR කෝඩ් එක ගහුවා. මෙන්න මෙතනට අල්ලන්න දී. Hi, say hi. Say hi. Cousin? මේ දොර ඇරෙනවා. මේ දිනේ නේද? මෙන්න බස් එකේ සයිස් එක. මෙන්න ක්‍රූස් එකේ සයිස් එක. වැඩ දාන්න. දැන් අපි හෙල්සින්කි හාබර් එකට ඇවිත් ඉන්නේ. ඔන්න දැන් අපි ආවා අපේ ඊළඟ දවස් දෙකේ නවාතැනට. ෂා හොඳ රූෆ් රයිට් එකක් තියෙනවා නේ. මුලින්ම අපි බලන්නේ මොකද්ද බාත්රූම් එක නේද? මේකේ ලයිට්ස් නන්නේ. ලයිට්ස් එක කොහෙන්ද? නේද? Oh, the nice shape. Cozy තමයි නේ. ලොකු ෆිච් එකක් තියෙනවා. මයික්‍රෝවේව්. මොනවද coffee. I think we have pepper salt also. Okay. Let's see what we
we have here? Okay. පොඩ්ඩක් තැන මේ අපිට දොරවල් ඕපන් කරගන්න තමයි පොඩ්ඩක් ස්ට්‍රගල් කරන්න ඕනේ නේ. අපි තාත්තනේ. එක්කෙනෙක් බුද්ධි වෙනවා අයියෝ. මේ තියන්නේ අපේ ආහාර වේල. පුල් සම්පූර්ණ තියෙනවා. බත් තියෙනවා. අල බේක් කරලා තියෙනවා. අපිට මේ ඇත්තටම ඊයේ තමයි හැදුවේ. අද උදේ දැන් මේ ටික ඉරම ඉවර කරනවා. එන්න අපි යනවා අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එකට. शाहरुख खान and Juhi Chawla. Preeti Zinta. We have arrived to the first destination. हाँ मैं अभी मैंने මේක බැලුවේ නෑනේ. closed on weekends කියලා තියෙනවා. සෙන්සර් එක දිරිද මේ වහලා නංගි? නළුවෙන් ඉලියන් ෆොටෝ ගන්නවා. හරිද? zoom කරන්න ඒක තමයි. ලවෙනවා. මට දාන්න ඕනේ. දවසක් ඒවි අපිත් අපේ හීනවලට යනවා. හරි වගන්න. මහා ද්වන්ත සරණක් දැන් පැවැත්වෙන්නේ. ද්වන්ත සරණක්. සුදු කොහෙද මේ ඉන්නේ? මොනව කරන්නද? කොහෙද ඉන්නේ? මම ඉන්නේ දැන් හෙල්සින්කි වල තියෙන පබ්ලික් ලයිබ්‍රරි එකේ. ලයිබ්‍රරි එකේ කෑගහනකට ගාවන. මේක මහ විශාලයි. නිවාසාන්තර තරඟ උත්සවයක් වගේ නේ. නිවාසාන්තර තරඟ මොකක් එකක් වගේ නේද? අනේ බයි දුවයිතන්. දැන් අපි ලන්ච් එක ගන්න එළියෙන් තැනක් හොයන ගමන් මේ ඉන්නේ. අපිට පිට්සා බුෆේ එකක් හම්බුණා. හැබැයි ඉතින් මේකේ පිට්සා බුෆේ කියලා කිව්වට උලට මේ පේන චිකන්, අනියන් රින්ග්, සොසේජ්, පාස්තා වගේ දේවලුත් තියෙනවා. ඒ වගේම සැලඩ් බුෆේ එකකුත් මේකේ තිබ්බා. ඉතින් මේ සේරටම අපිට ගියේ යුරෝ 16ක් එක්කෙනෙක්ට. ඉතින් ඒ වගේ ගානකට බඩ පිරෙන්න කන්න හොඳ තැනක්. ඉතින් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒ තැන ඔයගොල්ලෝ හෙල්සින්කි ගියොත් මේ තැනටත් යන්න. මටත් එහෙමයි. මේකේ කොහොමද වැඩි කන්න බෑ. මොකද අපිට ගෙලින්ම දෙන පීට්සානේ.
මේක වල බඩ දෙන්නේ. මෙතන ස්ට්‍රැටජි තමයි අපි චිකන් සහ මීට් බෝල්ස් කරනවා. මෙන්න මේක නම් මාරයි. හොඳ චීස් දාලා තියෙනවා නේ. මේ පාස්තා එක. පීසා බුෆේ. ඒක නැත්තම් මාරයි. බුරිය උල්ලෙන්න කාලා ඉන්නේ දැන් හතර දෙනාම. නේ? බුරිය උල්ලෙන්න කෑව නේද? දැන් මේ පේනවනේ ඇවිදින හැටි. ආ සෑහෙන අමාරුවෙන් ඇවිදිනවා කාලා. ආකිටෙක්චර් බැලන්ස් කරයි. ඔයත් මේ හැම එකම වීඩියෝ කරන මොනවා ඔයාලා හම්බ කරනවා මේ වීඩියෝ නේ අපිට කියක්වත් දෙන්නේ නැහැ. නෑ අපි පෙනී ඉඳලා තමයි මේ වීඩියෝ වල අය මේ බුෆේ එකට එක්කන් ගියේ. දැන් වීඩියෝස් කීයක අපි පෙනී හිටියද මේක බලන්නකො. මොකකින් වද අපිට යුරෝ එකක් දුන්නද? අපි වැඩක් කරා අපි කට්ටියත් එක්ක එකතු වෙලා මේකෙන් හම්බෙච්ච යුරෝ එක හොයමු අපි. කොහෙද තියන්නේ කියලා. අපිට ආරංචි මෙයාට කෝටි ගණන් හම්බ වෙනවා නේ කිව්වා. කෝටි ගණන් ලක්ෂ ගණන් සල්ලි. එයාට අනික දැන් අපි යනවා කොහෙද යන්නේ? කැතඩ. මොකක්ද ඒකේ නම? නම් මතක නැහැ. අනේ මේ යන්න පුළුවන් යා. ඉබ්බේ මොකද කරන්නේ? අනුන්ගේ බොල්ලන්න එපා. එපා. මේක ලොක් කරලා මේ යතුරු දානවා නේ. ගන්නකො ඉතින් මේකේ කොච්චර ඉබ්බෝ ඉන්නවද කියලා. මේ පොඩි ඇටයට කියලා ගහනවා. ලස්සන. බලාගෙන ඇවිදින්. පොඩ පිටිපස්ස බලනවා වගේ සීන් නැද්ද? ඔය පිටිපස්ස බලන්න බෑ. පිටිපස්ස බලාගෙන ඇවිදින්. දැනින්ක පොංග. අගටින්ක පොංග. ඒ රැන්ඩම් එකක්ද දැල්ලා එතකොට? නෑ අක්කට බෑමනික එක. ඕ ඇවිදින්න. එන මොඩ පාටයි. පිටිපස්සෙන් ඔන්න කෙනෙක් වාර කතා කරනවා. පිටිපස්ස කෙනෙක් කතා කරනවා නේද? හොඳට කරා. තා කවුද? මෙන්න මේ ආකාරයට සෝනි එකක් ගත්තා. මේ බලන්න අපේ ලංකාවේ වගේම තමයි පොඩි කට්ටිය. මේ වට වෙවි ගන්න. මගේ ඉස්කෝලේ කාලේ යාළුවෙක් ඉන්නවා හෙල්සින්කි වල. එයා අපිව බලන්න එනවා කියලා දැන් මං ඉස්සරහට යනවා. එයාව ගන්න ගේට් එක ගාවට. ඊට මං දැන් මේ ගේට් එක ගාවේ. කළු මේ නිල් පාට තියෙනවා මේක වාහනයක් නවත්තලා තියෙනවා. 36 ගෙලින් වරෙන් ගෙලින් යකෝ මෙච්චර ඉස්සරහා ඉන්නව කොහෙද බල බල ඉන්නේ අඩෝ ඉතින් අඩෝ හරියට එකක් දීපා උඹලා භාගෙට දෙන්නේ මුස කිල්ලද වන්දම උඹ කිල්ලනේ තියන්න දෙන්නේ මට උඹ විතරයි ඉන්නේ ගැම්ම ගන්න මොකද රාවණා ගෙම්ම ගනි ඒක පරක්කම වෙනම තියෙන අතුවක් දෙකක් තියෙනවා නේද චන්චනා අපේ යාළුවා අපිට හදලා පන්නගෙන දුන්නා කහබත් තියෙනවා පොසම්බුල් නෝ පී හදපෝ සර් තියෙනවා චිකන් තියෙනවා පරිප්පෝද්දක් තියෙනවා බලන්න ඉතින්
දඟලන්න අර මැරිච්ච කෙල්ල. යත් යන ගම. අනේ මන්ද මං කියන්නේ මේ මිනිස්සු කිසි විනයක් නැහැ නේද? ඈ? මේ බලහංකෝ දැන් කරන වැඩි. අයියෝ. මේ මිනිස්සයා ෆින්ලන්ඩ් ජාතික ප්‍රසිද්ධිය කරන හැටි බලමු මොකක් හරි පේනවද කියලා. අඩේ පේනවා බං. පානි මේන් කියලා. අනේ මැනික කියලා උඩටම ගිහිල්ලා බොරුවට අඬයි. මැනික පල්ලෙහා ඉඳන් සුසුම් හෙලයි. චත. Hi. Bye bye Helsinki. Bye bye. Back to our kingdom. Back to our territory. Okay. Finland. Endast Finlandias besättning tackade för den här resan och önskade er varmt välkomna ombord.